කොහොමද යාළුවනේ? අයිබෝවන්. ඔබට පේනවා ඇති දැන් මම කොළ වර්ග දෙකක් තියාගෙන තියෙනවා. දැන් මේ පේනවා පොඩි කොළයක්. මේ පේන රුපියල් කඩේ රුපියල් දැන් මේ කාලේ නම් රුපියල් 12ක් වගේ වෙන බුලත් කොළයක්. දැන් මෙන්න මේ වගේ පොඩි කොළ බුලත් කොටු වල තියෙන ඒවා මෙන්න මේ ගන්නට ලොකු කොළ වෙනකන් ලොකු කරලා කියන්නේ හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියා දෙන්න හදන්නේ. යාළුවනේ මුලින්ම යාළුවනේ අපි දැන් මම මේ බුලත් පාත්‍යක් ඇතුලේ ඉන්නේ. මුලින්ම මෙන්න මේ වගේ මේ දැන් අපි හිටවලා තියෙන පොල්ල තියෙනවා. ਉਹ කියන්නේ බුලත් කොහුල අන්න ඒකේ උඩට යනකම් මුලින්ම කඳේ තියෙන මේ මන් සුද්ධ කරලා තියෙන වගේ බුලත් ඔක්කොම පරණ කොළ ටික ඔක්කොම සුද්ධ කරන්න. ලස්සනට සුද්ධ කරලා අයින් කරන්න ඕනේ. හරිද? තවත් එහෙම මෙන් ඉතුරු වෙච්ච තියෙනවා. මේ ඒව ටික ඔක්කොම අයින් කරලා අනවශ්‍ය පෝර ටික එහෙම යන්නේම එතකොට උඩ දැල්ලටම යනවා මේවට වැඩි පෝර යන්නේ. එහෙම සුද්ධ කරලා කඳ ඔක්කොම විතරම පිරිසුදුව තියාගන්න ඕනේ. පිරිසුදුව තියලා මෙන්න මෙහෙම ඔක්කොම කල්ලා දාලා මුලත් ඔය පොඩි පොඩි තනකොළ ආරම්මනම් ඒවා තියෙනවා නම් ඔක්කොම ගලවලා මේවා නම් මේ ඔක්කොම ගලවපුවා තියෙන ගලවලා සුද්ධ කරලා මේ පොල්ලත් පුවක් අතු වරේ මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මෙහෙම දැන් මේ පාත්තියේ මෙන්න මෙහෙම තනිකොළ තියෙනවා නේද? දැන් මේ පේන්න තියෙන්නේ. හොඳට බලන්න. මෙන්න මේ මෝරලා තියෙන මේවා තනිකොළ සාමාන්‍යයෙන් පුරු 3ක් විතර ඉස්සරහින් ඔහොම කල්ලා ගන්න. කල්ලා මෙන්න මේ වගේ තනිකොළ තියෙන ඔක්කොම කඩ මෙන්න මේ වගේ ඔක්කොම කඩන්න ඕනේ. දැන් මේක නම් මම සුද්ධ කරලා තියෙන මම මේ වලට වීඩියෝ එකක් ගේන්න ඕනේ ඉඳ මේ ටිකක් ඉතුරු කරා මේ එහෙම දැන් මෙන්න මෙහෙම ලෝභ නැතුව කඩන්න. ඉතින් එතකොට තමයි හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හොඳ ලොකු බුලත් කොළයක්. හොඳ කඩේ හොඳ මිලකට දෙන්න පුළුවන් ලොකු බුලත් කොළයක් අපිට විතරම ගන්න පුළුවන්. මේ වහම මේ නිකන් ඔහේ මෝර තියෙනවා. මේ වෙන් දැල්ලා ආයේ මැදින් වල ලියලා එන්නේ. කාල් මේ වැලේ පුරුක් 6-7කුත් ආපුවක් තියෙනවා. තනිකොළක් තියෙනවා. හැදි මේ මෝර මේ ඔන්නම පිළිවෙලට සුද්ධ කරගන්න තියෙන්නේ. තව ඔය බුලත් ඔය කොටු වල මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ බුලත් මේ ගැරන්ටි වැල් පුදුන එක දාලා තියෙනවා. නමුත් දැන් මේ කොටු වල ගැරන්ටි වැල් තිබ්බොත් නම් මෙන්න ඒ වගේම මේ කපල හැරීමේ දාන්න. මොකද කොටු ඒ වගේ සෙල්ලම් දාන්න බෑ. අරවා සාමාන්‍යයෙන් බිම හිටවලා නිකාමේ අnderලා මේ නිකම් තනි පොල්ලට හිටවලා තමයි අර වගේ මම අර කලින් වීඩියෝ එකේ දාලා තියෙන්නේ. දැන් කොටුවක තිබ්බම ඒක හරි කරදරයි. ඒකෙන් විතර ලොකු භෝජනයක් ගන්න අපිට අමාරුයි. ඔයාලට පේනවා ඇති දැන් මං අර ඉස්සෙල්ලා පෙන්නපු වලට වැඩිය ඒක මං අර සුද්ධ කරේ ඔයාලට පෙන්වන්න ඕන හින්දා දැන් මේ ඉස්සර සුද්ධ කරපු එක. සුද්ධ කරලා මේ බලන්න. හොඳ ලොකු ගොල වැල්ලා තියෙන මේ පේනවනේ. නියම මිලක් ගන්න පුළුවන් බුලත්. මේ බලන්න කඳ ඔක්කොම සුද්ධ කරලා ලස්සනට උඩට අරගෙන දැන් මේ බලන්න. දැන් මේකට ඕන මාස 5ක් විතර වෙන බුලත් වැල් ටික. දැන් මේ දවස් දෙකකට විතර කලින් මං කැඩුවා. කල්ලා ඒත් මේ තියෙන ඒවා බලන්න ඔක්කොම ලොකු කොළ තියෙන්නේ. බලන්න ආයේ කරන දේ හරියට කරොත් පිළිවෙලට කරොත් උදේ හවස බලලා අනම්මනම් ඔය තියෙන කොල්ල වල් පැල පෝර ටික හරියට මේවක පෝර කියන්නේ ඉතින් ඔය පුවක් අදුවා නම් මනම් දාලා පිරිසිදුව තියාගත්තොත් සල්ලි තමයි. කවුරුත් එච්චර ගණන් ගන්න නැතුණාට
හොඳ මිලක් ගන්න පුළුවන්. එතකොට ඔය මේ කහ පැලයක් එහෙමත් මෙන්න පොඩ්ඩක් හිටවලා තියන්න ඕනේ. මම දැන් මේ කහ පැලයක් හිටවලා තිබුණා ඒක දැන් මැරිලා මට පේන්නේ. ඔව්. නෑ ඒ පැලයක් තියෙනවා මේ. මේ තියෙන කහ පැලයක් එහෙම අනිවාර්යෙන් හිටවන්න ඕනි. එතකොට ඔය අර ගොඩක් දුරට එන ලෙඩ එහෙම එනවා පොඩ්ඩක් අඩුයි. පොඩි මුතු මිත්තු කියන කතාව ඉතින් අපිත් අහලා අපිත් ඒව කරන්න එපා. අපි මුකුත් බෙහෙතක් දන්නේ නැහැ නැත්තම්. බලමු ඉස්සරහට ඒවටත් හරියන වීඩියෝ එකක් මම ගේන්නම්. තව එකක් ඉන්න තව එකකුත් ඔයාලට මම පෙන්නන්න. මේ තියෙන්නේ බලන්න. ඔක්කොම හොඳ ලොකු බුලක් තියෙනවා. මේ බලන්න මේ හොඳ ලොකු බුලක්. එහෙම මේ සුද්ධ කරලා පිළිවෙලට තියාගෙන ඉඳ තමයි මට එහෙම තියෙන්නේ. තව පොඩ්ඩක් ඉතින් එහෙම මේව මැගරිච්ච එක වෙලක් කරේ මේ ඇති. බලන්න. නිතරම පිරිසුදු තියාගන්න තරමට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. තව ඔයාලට ඉතින් මේ වගේ වීඩියෝ මම ඉස්සරහට කරන්නම්. අලුත් දේවල් අත්දැක බලලා හොයලා ඔබත් නිකන් ඉන්න ගමන් ඔය බුලත් දඬු 10ක් 15ක් ගෙන හිටවලා බලන්න. ඔයාට ආසීත ඊට පස්සේ එකකින් සල්ලි එහෙම මාස දෙක තුනක් යනකොට හම්බ වෙනකොට ඒ වගේම එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ඔබේ අදහස් මට දෙනවා නම් මට මේ වීඩියෝ ලස්සනට කරන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් ජය බුස්සනයි අලුත් වීඩියෝකින් ආයෙ හම්බෙමු.